ඉතින් ඔන්න මං උදේ ඇවිදින්න වෙලාවේ අපේ පාක් එක අපේ කියන්නේ එක පාක් එකක් තියෙනවා මේ වගේ පොඩි ප්ලේ ඒරියා එකක්. ඉතින් මේක මෙන්න මේ විදිහට චයිල්ඩ් ලොක් දාලා තිනවා. එතකොට අරින්න බෑ, බබාලට අරගෙන එළියට යන්න බෑ. ඊට පස්සේ ඉතින් ගේට් එක මේ විදිහට ආයි වහන්න ඕනේ. නැත්තම් බබාලට එළියට යන්න පුළුවන් නේ, ඒගොල්ලන් සේෆ් නෑනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි පේන්නේ ඔයගලන්ට. ඉතින් මේක පාක් එක, පොඩි පාක් එකක්. මේ සෑන්ඩ් තියෙනවා, ඒගොල්ලන් සෙල්ලම් කරන වැලි දාලා තියෙනවා. මෙහෙම හට්ස් ගහලා තියෙනවා පේරන්ට්ස්ලාට ඉඳගෙන බලාගෙන ඉන්න. බබාලා සෙල්ලම් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බීන්ස් තියලා මොන හරි විසි කරන්න ඕන නම් කුණු එතකොට බිම දාන්න ඕනේ. ඉතින් මෙතනක් තියෙනවා බබාලට සෙල්ලම් කරන්න ඒවා. ඒ වගේම තමයි මේ බිම හරි සොෆ්ට් නිකන් රබර් වගේ එකකින් හදලා තියෙන්නේ. එතකොට වැටුණත් බබාලට ලොකු තුවාලයක් වෙන්නේ නැහනේ. මේවා නම් කොන්ක්‍රීට් වගේ දාලා තියෙන්නේ. ඉතින් මෙතන පොඩි ස්ටේජ් එකක් වගේ හදලා තිනවා. ස්ටේජ් නෙමෙයි, මං හිතන්නේ මේ ගහ වටේට නිකන් කට්ටියට වාඩි වෙලා ඉන්න වගේ එකක් තියෙනවා. මෙතන තියෙනවා බබාලට තව සෙල්ලම් කරන්න. අද නම් වැහි කලුවක් ඔයගලන්ට පේනවා. යන්තම් ඉරක් පායලා එනවා. මේ සෙක්ෂන් එකේ මං කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මං හිතන්නේ හાર્ඩ් රබිෂ් වීඩියෝ එක කරේ මෙතන. ඉතින් ඒ වගේ මෙහෙම යන්න කෑල්ලක් හදලා තිනවා. එතකොට ඒක ගියාම කොතෙන්ටද වැටෙන්නේ කියලා බලමු. මේ තියෙන ඔන්න අපේ මේ බෝඩ් එක. දැන් මම සාමාන්‍යයෙන් මේක වටේ තමයි ඇවිදින්න එන්නේ. ඔන්න ඔය විදිහට පේන්නේ. දැන් මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. බබාලා ඉතින් මේකට වැටිලා මේක ඇතුළට ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඊට පස්සේ මෙතනින් ආයේ ඒගොල්ලන් පුළුවන් පල්ලෙහාට රූටල යන්න. මේ තව ඒරියා එකක්. ඉතින් ලස්සන්ට මේ වගේ හදනවා ගෙවල් හදනකොට. දැන් මේක එක කාලයකට මේවා ගස්වල ලස්සනට සුදු පාටට මල් පිපෙනවා. මේ ඔන්න ඔහොම තමයි ඉතින් අපේ නේබර්හුඩ් එකේ තියෙන එක පාක් එකක්, පොඩි පාක් එකක්. මං ලොකු පාක් එකට ගිහිල්ලා තියෙනවා, පෙන්නලා තියෙනවා. ඉතින් ඔන්න අද මේ වගේ තමයි අපේ වෙදර් එක. ඉතින් තවත් දවසකින් හම්බ වෙන්න එනකල් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බයි.